ආයුබෝවන් කියලා අපේ විලේජ් ලිවිං ආර්ට්ස් නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපේ නාලිකාව හැම වෙලාවෙම බලාපොරොත්තු වෙනවා ගම්මානයක තිබෙන තොරතුරු පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. ඉතින් අදත් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ගම්මානයක තිබෙන විශේෂ සාකයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඉතින් අද අපි ඔබ දැනුවත් කරන්නට බලාපොරොත්තු වන්නේ අටලන්ටියා සෙලේනිකා කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ලංකාවට ආවේනික යකිනාරං කියන ශාකය පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරන්න. මේ ශාකය ගත්තාම මේ ශාකය මධ්‍යම ප්‍රමාණයේ උසකින් වැඩෙන ශාකයක්. ඒ කියන්නේ අපේ සාමාන්‍ය මේ ශාකය උපරිම අපේ වත්තේ තියෙන දෙහි ගහක්, දොඩම් ගහක් වගේ උස ප්‍රමාණයට තමයි මේ ශාකය වර්ධනය වෙන්නේ. මේ ශාකයේ කොළ ගත්තාම දැන් ඔබට දකින්න පුළුවන් මේ ශාකයේ කොළ තියෙනවා ඕවල් ආකාර නැත්නම් පොඩ්ඩක් දිගටි ස්වරූපයෙන් තියෙන කොළ තමයි මේ ශාකයේ කොළ අපිට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේම මේ කොළ හරි සදාහරිතයි. සදාහරිත කියලා කියන්නේ කොළ පැහැයෙන් යුක්තයි. මේ කොළ පැහැයෙන් යුක්ත කොළ පොඩි කරන විට මෙහෙම පොඩි කරලා සුවඳ හාන විට නැත්නම් සුවඳ බලන විට මේ සුවඳ තද සුවඳක් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. නැත්නම් පැංගිරි සුවඳක් වගේ සුවඳක් අපට ආග්‍රහණය කරන්නට පුළුවන්කම තිබෙනවා. මේ ශාකයේ මල් ඔබ දෙහි මල් දැකලා තියෙනවා. සුදු පාට දෙහි මල්. ඒ හා සමාන මල් තමයි හටගන්නේ. ඒ වගේම ගෙඩිය ගත්තාම නාරං ගෙඩි වගේ ඊටමත් පොඩි ගෙඩි තමයි මේ ශාකය තුළ හටගන්නේ. ඉතින් මේ ශාකය විශේෂයෙන්ම ගත් විට දේශීය ඖෂධ සහ ආයුර්වේද ඖෂධ කියන දෙපාර්ශ්වය තුලම භාවිතා කරන ශාකයක්. විශේෂයෙන්ම මේ ශාකයේ පත්‍ර, මුල්, ගෙඩි, මල් මේ සියල්ලක්ම ඖෂධ සඳහා යොදා ගන්නවා. පංචාංගයම සරලවම කියනවා පංචාංගයම ඖෂධ සඳහා යොදා ගන්නවා. එහිදී විශේෂයෙන්ම ශ්වසන රෝග සඳහා. ශ්වසන රෝග කියනකොට විශේෂයෙන්ම අපි දන්නවා මේ සෙම්පතිස්යාව, පීනස, අදුම වගේ රෝගවලදී මේ ශාකය කැස්ස හිඳිරිසාවටත් භාවිතා කරන ශාකයක්. විශේෂයෙන්ම මේ ශාකයේ කොළ තම්බලා ඒ වායේ හුමාලය ඇල්ලීම සිද්ධ කරනවා. එහෙමත් නැත්නම් මේ කොළ ආදිය අපි වංගෙඩියක දාලා කොටලා ඒ යුස ගැනීමක් සිද්ධ කරනවා කැඳ සාදා ගැනීම ආදිය සඳහා. ඒ වගේම විෂ නැසීම සඳහා විශේෂයෙන්ම සර්ප විෂ සහ අනෙකුත් සත්ව විෂ ශරීරයෙන් ඉවත් කිරීමේදී මේ ශාකයේ මුල් සහ යුස භාවිතා කිරීමක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ දකින්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම මිනිස් ශරීරයේ ප්‍රතිශක්ති කරන පද්ධතියේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සඳහා මේ ශාකයේ යුස භාවිතා කිරීම හෝ මේ ශාකය තම්බා ඒ තුළින් එන දුමහක් ග්‍රහණය කිරීම සිද්ධ කරනවා. විශේෂයෙන්ම ඔබට මතක ඇති පහුගිය කොරෝනා කාල වකවානුව තුළ මේ යකිනාරං කොළ භාවිතා කිරීමට ලංකාවේ මිනිස්සු ප්‍රබල වශයෙන් පෙළඹුණා ආයුර්වේද දැනුවත් කිරීම හරහා. ඒ නිසා මේ ශාකය ආයුර්වේද විද්‍යාව තුළ වෛද්‍ය විද්‍යාවත් සේම දේශීය වෙදකම තුලත් ඉතා අතිශය වටිනාකමක් සහිත ශාකයක් විදිහට අපි හඳුනා ගන්නවා. විශේෂයෙන්ම මේ සෙම්පතිස්යා වගේ නස්න කටයුතු වලදී මේ ශාකය ආශ්‍රයෙන් කැඳ වර්ග සාදාගෙන ඒවා භාවිතා කරලා මේ නස්න කටයුතු වලදී ප්‍රබල දායකත්වයක් බලාපොරොත්තු වෙනවා මේ ශාකය හරහා. මේ ශාකය අපිට භාවිතා කරන්න පුළුවන් විශේෂයෙන්ම කොළ කැඳ විදිහට භාවිතා කරන්න පුළුවන්. දුම් අල්ලන්න භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අපේ සමහර වෙලාවට ඔය මේ තැලීම් වගේ වෙන අවස්ථාවල ඒ තැලීම් වලදී දිමුම් වලදී විශේෂයෙන්ම තැවීමට සහ ඒ ස්ථානයට පත්තු බැඳීම් ආදියටත් මේ ශාකය ඖෂධයක් විදිහට භාවිතා කරනවා. ඉතින් අතිශය වැදගත්
සාකයක් ඖෂධීය සාකයක් විදිහට තමයි අපි මේ යකිනාරං කියන සාකය හඳුනාගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ ගම්මාන ආශ්‍රිතව තියෙන ගහකොළ සතා සිව්පාවා මිනිසුන්ගේ චර්යා රටා මේ සියල්ල පිළිබඳව ඔබව දැනුවත් කිරීම නිරන්තරයෙන් අපේ YouTube නාලිකාවේ අරමුණ බවට පත් වෙනවා. ඉතින් අපි සමග එකතු වෙලා මේ විදිහේ තොරතුරු නිරන්තරයෙන් දැනුවත් වෙන්නය කියන ඉල්ලීම සිද්ධ කරනවා. අප සමග රැඳී සිටියාට බෙහෙවින්ම ස්තුතියි.